ආරව් සැරක් තියෙනවා. මේ හැමරෙද්ද වීඩියෝ නෑ නෑ ඒව කපනවා. මේ පකක්ක බාලා. අඩ උඹලා ගියා මට පාළුයි. මේ වරේ. ශාර ඉතින් පන්සලේ පින්කමට සහභාගී වෙලා තියෙන මොනවද ඔබගේ අදහස් මේ ගැන? පිනක් නේ බලාපොරොත්තු මහත්තයෝ. අනුෂ්ක මහත්තයා. පන්සලේ පින්කමට සහභාගී වෙලා ඉන්නේ මොන අරමුණක් සඳහා? යටි අරමුණක් හිතේ තියාගෙන මම මේ සහභාගී වෙලා ඉන්නේ. දිනුක පන්සලට ආවේ මොකද? මොකෝ අමාරුද? වතුර බොන්න. නෑ. සාරංග පන්සලට ආවේ මොකද? පන්සලට ආවේ ඉතින් මොකටද? හේතුවක් දැන් දන්නේ නැහැ මට මේ ඉන්නේ කොහොමද තාම ඉතින් මොකද? පන්සලට ඇවිල්ලා ඉන්නේ මොකද? ඉන්නට තමයි ඉතින්. සුරංගේ පන්සලට ඇවිල්ලා ඉන්නේ මොකද? කවුද ඉන්නේ? සුරංගේ පන්සලට ඇවිල්ලා ඉන්නේ මොකද? තින්දගන් දිනේෂ් පන්සලට ඇවිල්ලා ඉන්නේ මොකද? තින්දගන් තමයි ආවේ. දුමින්දේ ඇවිල්ලා දුමින්දේ පන්සලට ඇවිල්ලා ඉන්නේ මොකද? ඈ? ඔලේ නෑ එන්න බා කියන්න ලොකු පිනක් කරගන්න ආවේ. අනේ දිනුක හાર્ඩ් වර්ක් කරා හති දාපන් බා දුරින් ගාපන් එක දුර හරි ගාපන් අපේ දනුක මහත්තයා වැඩ කරනවා දනුක මේ ඉන්නේ දනුක අපල් එක ඇවිල්ලා ඉන්නේ මෙතන මොකක්ද එන්න දනුකයි එතන මල්ලි මේ රබර් කෝඩ් එක හදාගන්න පළවෙනි පිලර් කෝඩ් එක ගාලා ඉවරයි රබර් කෝඩ් එක තමයි දැන් හදා නෑ පොඩ්ඩක් බලන්න මේ රබර් පේන්ට් එකද රබර් පේන්ට් අර කියනවා යාර දෙකේ ඕක මල් දෙනවා ටිකක් මේක පිලර් එක මේ පිලර් එක කට්ටිය අනංග ස්ටේජ් එක ගන්නවා ආපු වෙලාවේ ඉඳන් කණ එකයි බොන එකයි විතරයි මම මිල වැඩ කරන්නේ නැද්ද බන්දිරුක එදිනක ආපු වෙලාවේ ඉඳන් මේ වැඩේම කණ එකයි බොන එකයි විතරයි නේ බා කන බොනවා කියන්නේ දඩක් තමයි. ඔබ මොකද කියන්නේ දිනුක ආපු වෙලාවේ ඉඳන් කණ එකයි බොන එකයි විතරයි නේ මම කරන්නේ දෙකක් ගන්න ඕනේ නැහැ බඩ බඩ පෙන්නු දැන් පිලර් කෝට් එකක් ගාලා ඕකද ගන්න ආයි පස්සට දැන් ආයි පස්සට දැන් ඔය තින්දනේ වැඩි පැයක්. හයි මාළොට මේ කොල්ල විතරයි වැඩ කරන්නේ මේ කොල්ල විතරයි වැඩ කරන්නේ පාරක් වැඩ කරපන් ඉතින් කැම් එකට විතරක් වැඩ කරන්න එපා මම වැඩ කරනකොට ශ්‍රද්ධාවෙන් වැඩ කරපන් මොකද මේක වයස මොකද එපා එතිනිද ඕක මාව වෙන්නේ මට වේරම් දිනුක වැඩේ අඩ දිනුක කැම ගෙනද බලන්න මගේ මූල්‍ය ප්‍රතිපාදන මත මගේ යාළුවා මේ වැඩේ දිගටම කරගෙන යනවා. උඹ දුන්න පකක් මේකට පකක් ඉවර කළා අවදාරි යන තැනක මේව තමයි ඉතින් ඉතුරු වෙන්නේ හොඳේ නෑ රංජිනේ අයිස් බොනයි චොක්ලට් බොන අයිස් එක කිරි වත් කිරිද නෑ නේ කිරි පේන්නේ නැහැ නම් පේන්න ඕනේ කොහොමද මේක වෙන්නේ නැති නම් පේන්නේ මොකද තරංග තමයි අරිෂ්ඨ පෙරලේ අරිෂ්ඨ පෙරලේ කවලම් කරන්නේ වල අරිෂ්ඨ පෙරලේ කවලම් කරලා දැන් පදම ගානට ඇවිත් තියෙන්නේ අපි හිතනවා පදම ගානට ඇවිත් තියෙනවා කියලා පියම් බලන්න අනිත් කට්ටියගේ අදහස් ගන්න පියම් අපි යනවා අනිත් කට්ටියගේ අදහස් ටික ගන්න මට හිතෙන වතුර මදි කියලා මේකට සංජීවයි සංජීවගේ අදහස් කියන්නේ මේක ගැන මදිනේ වතුරේ දාන්න ඔහෝ ඇති පේනවනේ තරංගයෙන් තියෙන වදේ තරංගයෙන් තියෙන වදේ පේනවනේ සාම්බවර හගෙන් ඕන තන මේ උඹ මේක දාන්න එපා මේ මම මේ බුදු පිළිම කඩනවා කියලා ඊළඟට යයි ඈ ප්‍රතිසංස්කරණය කරනවනේ බා ඉටි පිටි ගාලා ගවන්න ඉවරයි මේ ගාන මේ
ලස්සනට ගාමු. බොමුකට පන්සල. මම ඉතින් පිනක් කරගන්න තමයි ආවේ මේ. නෑ මල්ලලේ ගාමු. යන තැනකට මේක තමයි අපිට ඉතුරු වෙන්නේ කවදා හරි මේ. ඒකට මම අර මුදින බුද්ධ ඩෝක් කරා. පිනකුත් කරගන්න. කරපව වැඩිද? ඔව්. ගියේ මොකටද පන්සල ආයේ? ඉදිරින්න බෑ මල්ලි. මන් දැල්ලන් කින්ති කරහොති කර්මය දැඩිව කල මා කුමක් කරා සෙමින් සැදෙනසේ යශෝදරාදී වවනු බැරි තැන රහසේ හැඬුවා පෙර සංසාරේ ඇසුර මතක් ලාදනු බෝපත් Seven Oh maluve mal suwendat pettuli amma pewukiri suwend gala enne nupurudu unusumakata hitagi ගේ දොරසෙල්ලම් පිටිය මතක් වෙන්නේ දම්බෝ හිටියා කලේ මැදින් ඉන්න හිතයි නුඹ ළඟට සැනින් මූ සින්දුව කියන එක දාපන් මේ ටෝන් එක විතරක්. මූ මේ කපලා මුගේ සින්දුව යනවලු. ඒ ඔක්කොම යනවා වැඩ කරන්න ඒකට. බෑග්ග්‍රවුන්ඩ් එක වැඩ කරන වීඩියෝ එකක් යනවා. සින්දුව අරක. මුගේ සින්දුව යනවා. අපේ කොල්ලෝ ඉන්න උඩ. පෙරා මල්ලි දැන් මේ දවස් ටිකෙන් මේක වැඩ කරනවා. සත් දිනක් එක දිගට දැන්. සත් දිනක් එක දිගට මේ ගෙදර යන්නෙත් නැතු මෙහෙටම වෙලා මේ පන්සලේම දානේ ටික වන්ද ඉන්නමු. කන්නත් නැහැ බොරු කියන්නේ කන්නවත් නැතුව වැඩ දැන් මේ දවස්. මුට කේස් එක ගලා තියෙන හාමුදුරුවෝ යට දානේ වල දන්නේ නැහනේ. ඒකින්ද රැයට ගෙදර යනවා. උදේ රෙද වලට මෙහෙන් වල තමයි. බොරු ඒ බොරු කියන්නේ මේ බොරු. උදු අම්මෝ අලියෙක්. බලාගෙන. මම තමයි මෙතන සම්පූර්ණ මූල්‍ය දායකත්වයේ මගෙන් තමයි ඔක්කොම මේ මගේ ක්‍රූ එක තමයි වැඩ කරන්නේ. ඒ ඔන්න බොරු. අර මගේ ක්‍රූ එක තමයි. ඔය බොරු හැමදාම ගියේ මෙතනටලා ඉන්නවා. අර මගේ මැනේජර් තමයි අර ගැප්පයක් දාගෙන අර මගේ මැනේජර් ඉන්නේ මේ දෙකම ඉන්නේ. මේ බාණ්ඩකාරයෙක් ඉන්නවා. කොහෙන්ද? අර මැනේජර් ඉන්නේ මෙතන හංගිලා ඉන්නේ මැනේජර්. එහා පැත්තේ ඉන්නේ. එහා පැත්තේ. ඔව්. මගේ ඔපරේෂන් මැනේජර් තමයි මේ අර තින්ද ගන්න තැන එහා පැත්තේ. ඔව් කැප්පේ දාන මහතෙක් කෙනා. අර දැන් නැගිට්ටේ එයා තමයි මගේ ඔපරේෂන්. දිනේෂ්. ඔව්. මේ ප්‍රොඩක්ෂන් මැනේජර්. සංජීව. බාණ්ඩකාරතර තනුක. මේ කවුද? මේ තමයි මගේ ප්‍රයිවට් සෙක්‍රටරි. අnder කරන්න ඕන හොඳේ. හරි අnder කරන්න ඕන. මොකද්ද? මම මේ යාළුවෙක් වැඩ කරලා ආපු ගමන් මේ ගමට දෙට්ටුවේ. මම මෙහෙ නෙවෙයි. ඒ මට කැලලා දීපන්. ජෑම් බස්. ජෑම් දෙන්න දෙන්න දීපන්. ඕක නැහැ ජෑම්. ජෑම් මේකත් නැහැ. ජෑම් දෙන්න පොඩ දීපන්. මේ පැත්තේ ජෑම් මිනිස්සු ජෑම් පස් කියලා. මෙන්න බා ජෑම් දෙන්න පොඩ දීපන්. තව දෙන්නා මේ හදලා. මූමි කැමරේට පේන හින්දා තමයි දෙන්නේ. කැමරේ පේන දුන්නා නැත්නම් මචං මම පරිත්‍යාග කරනවා. මම පරිත්‍යාගශීලී. මේ පැත්තේ ජෑම් බනිසල ජෑම් පස් කියලා කියන්නේ. ජෑම් පස් කියලා. අර කෝල් එක කරලා. මොකද මඩ? මුන්නල මකුලක් දාලා කෑ ගහන කෝල් එකේ පාල. ඉතින් කොහමද අද දවසේ ගෙවුනේ? කීයේ ඉඳලා ඉන්නවද? උදේ 8 ඉඳන්. ගෙදර ගියා? ගෙදර ගියා? තාම ගෙදර ගියා නැද්ද? උදේ ආපේ මචං තාමත් වැඩ දවල්ටවත් කාලා නැහැ. මේක දවල්ට කෑ? දවල්ට දාන්න හම්බුණා අපිට. උඹලා කාලනේ බා. තවසන කීයට ආපු ගමනද? එදාසන කීයට ආපු ගමනද? මම උදේ ආපු ගමන. බොරු කියන්නේ බා. මම ආවේ 12 ඉඳන් මේ වැඩ. 12 ඉඳන් වැඩ. මගේ රත්තරන් යාළුවේ කීනොන්ද වැඩ? මම ඉල්ලෝයි. කීයට දාන්නේ උඹ? මම ආවේ දෙකට. තුනට. ආ තුනේ. මගේ රත්තරන් යාළුවේ කීනොන්ද වැඩ? ඊ සතේ සෙනසුරාදී නා වැඩ. සෙන්සුරාදී. උන් බලන්න මේ ඇවිල්ලා කොහොම සිරිකෝ එහෙම කෙනෙක් වැඩ කරේ නෑ අපිත් එක්ක. නෑ මෙතන. එතන උඹලා මේ ෆොටෝ එක දාලා දී කොමන ෆොටෝ එක? මේ බා ඒ හොල්මන. මේ බා ඒ හොල්මන. මේකේ ඉන්නවා සිරි උඹයි
ශෂි තුන් දෙනා ඉන්නේ. ඔව්. ඒතර මෙතනින් දෙන්නයි ඉන්නේ. මෙච්චර හිටිය අපි දෙන්න විතර. ඒතර ෆොටෝ එකට තුනක් ආවේ කොහමද? සමහර හොල්මන. හොල්මන. ආන්දර 122 අපේ කොල්ල තාම වැඩ. ආන්දර 122 ආයි. මල්ලි මොකක්ද වෙලා තියෙන්නේ? මුණ වෙනනේ. මොන පෙන්නන්නේ? මොකද වෙලා තියෙන්නේ උඩ? උඩ වෙලා හරි. දැන් හරියද? ඈ? ඔටෝ වෙනවා. කොච්චරලා යනවා? ඔටෝ වෙන්න අර කට්ටිය තමයි ලහිරින් අහන්නේ. ඈ? ඔයන් කල කොච්චරලා යනවද වැඩේ වෙන්නේ? ඔන්න බලපන්. ආ රොය තියෙන්නේ. මාරු. ආන්තර 2යි. වල්පලේ වැඩ ඉවරයි. ඇත්තටම නිදිමතයි දැන්. නිදිමතයි. මට රවුලනේ. තව පැයක් විතර යනවා කියලාද කියන්නේ? තව පැයක් විතර යනවා. පැයක් යනවාද? තා හයිවේ එකට දාලා. අය හිතන්නේ කොහෙද ඉන්නේ කියන්නේ? පහමාටුල යනවා. අකුරුස්. පහමාටුල. පහමාට කියනයි? ආයි. සුංගි. පැයක් විතර යයිනේ. අපි ඇවිල්ලා කරන්නේ කීපා. ඇවිල්ලා කරන්නේ කීපා. ලිවිඩෝය එක ආයෙත් ඒ දෙකම ඇවිල්ලා තියෙනවා. ඒක තමයි ඉස්සරහින් යන මල් පොකියත් උක ගහන්නේ. ඒක තමයි අරන් ඉන්නේ වඩිය. අරගෙන කක්කි හේන්නේ. අම්මෝ මොහොතු මන්දිරයේ ඉවගේම ධර්මශාලා නිර්මාණය කිරීම සඳහා දායකත්වය ලබා දෙන කෙනෙකුට කාර්යයක් සිදු කරනවා. නොනවතුණු ජනගහන මේ සාහිත්‍ය දෙකේලාගෙන ඉන්නවා. සියලු දෙනාටම අපි ඉඩකඩ වෙන් කළ තියෙන්නේ පොදාතු මහන්සියලා වන්දනාමාන පිළිගන්න. මොකද සියම් දේශයේ උතුම් දාතු වන්දනා පිළිසතුල අපි කාලය තීරණය කරන්නේ නැහැ. අපේ නිදහසේ මේ ප්‍රමුදාතු මහන්සියලා වන්දනාමාන කරගන්න. තමන්ගේ දැසින් දියුමාන බුදුරජාණන් වහන්සේ දැක්කහා සමානව මේ ප්‍රමුදාතු මහන්සියලා පිළිබඳ අවබෝධයක් ඇති කරගෙන ප්‍රමුදාතු මහන්සියලා වන්දනාමාන කරගන්න ඉදිරියට ඉඩකඩ වෙන් කරලා තියෙනවා. ඉතින් මේ ඉඩකඩ ඔස්සේ එමුදින් ප්‍රමුදාතු මහන්සියලා වන්දනාමාන කරගෙන පිළිස් කරගන්න කියලා ඔබට අපි මේ සිතින් ආරාධනා කරනවා. ඒ වගේම ඔබට පුළුවන් පිළිකර කාර්යාලයෙන් පිළිකරක් ගන්න. අපේ පිළිකර සෙසුමිනේ ඕනෙම දෙයක් අපිට තමයි අද මුදලෙකට පිළිකර කාර්යාලයෙන් ලබා ගැනීමේ අවස්ථාව නිර්මාණය කරලා තියෙනවා. ඉතින් පිළිකර පූජා කරන පිටකම් වගේ ඔබට මේ පිළිකර සඳහා උපදින මූල්‍යමය පරිත්‍යාගයක් මේ පිළිමේ මොනවාද දියුණු වෙනුවෙන් වෙන් කරන් තමයි කටයුතු සූදානම් කරලා තියෙන්නේ. ඉතින් ඒ ගැන අපි ඔබට විශේෂ වශයෙන් සිහිපත් කරන ගමන් ඔබට පුළුවන් මේ රාත්‍රියේ අඳුරෙන් තෙරෙන රාත්‍රියේ මහා ආලෝක පූර්ණවත් සිදු කරන අත්හදු පහන දල්බන් ඔබට අවස්ථාව නිර්මාණය කළ දෙන්නේ රත්නදේ ප්‍රවිෂ්ඨ වෙද්දී රත්නදුන් පහනක් අරගෙන ගිහිල්ලා මේ ආලෝක පූජාව සිදු කරලා රට ආශිර්වාද ලබා ගන්න කියලා පින්සාද සිද්ධියවට සිහිපත් කරනවා. සිහිපත් කරන ගමන් ඔබ දෙන ආදර වෙනුවෙන් ආශිර්වාද ප්‍රාර්ථනා වන අපේ ගෝණී මේ රාත්‍රියේ පුරාවටම ඔබට පිළිල කරන්නට බලාපොරොත්තු වෙන්න ආරාධනා කරනවා. ඔබේ පින්වත් දෙහිතින් ලබා දෙන ආදාර පරිත්‍යාග ප්‍රදාන කාර්යයක් ලබා දෙන්න. මේ වෙනුවෙන් ඔබට ආශිර්වාද සෙත් ප්‍රාර්ථනාවක් එකතු කරන්නට අපේ නමකී කලාකීර්තිකා විශාල වත්තන් ඉන්නේ. අසරණ විදියට ඉල්ලනවා. මොන නව නිංගිරා ඇති වැඩක් මේ තනුකය කරන්නේ. අපි තුන්වෙනි පාර එක කන්නේ. ඒ කපන්න ඕනේ. මේ FB එකේ ඉන්න ඕන නැත්තම් එනම ඕනේ. මේ දෝ කඩ දෙන්නේ නැද්ද බා? උඩ කී පාරක් දුන්නේ? ලක්මා. තුනේ ෂෙයා වෙලා ඉන්න අපේ මේ අයිස්ක්‍රීම් ඩවුන්ස් වලට. ඔත්තන්නේ බා.
ආ හෙලෝ අතරම මට සුකර සතුටුයි මගේ මගේ අනුග්‍රහයෙන් මේ කරන්න වෙච්ච එක ගැන තනි තනි අනුග්‍රහය තනි තෙර දෙයක් මේ ධාතු වඩම්මලා මේ වගේ නෑ ඒව කරේ නෑ දවසල තමයි මම බාර ගත්තා. බොරු කියන්නේ මම අහුවෙන බොරු. හකිය බාස්කට් එකක් ගන්න. මේ ඉතින් මේ ගොඩක් සතුටුයි මේ අතරම බිසි ෂෙඩියුල් එකක්. වෙලා මෙලා නැගිටින්න ඕ මාරුවද? ගොඩක් බිසි පොරක් මේ ඔව් අතර පොඩ කාර්ය බහුලයි. මේ වැඩ ටික බෙදලා තියෙන්නේ. බෙදලා තියෙන්නේ. ඒකේ සුරුවෙමෙන් තමයි කොමුඩ් ලයින් එක යන්නේ. කපනවා ඉවර යන්නේ කපනවා. මේ ඉතින් මේ අයියා මොනවද? ඒ සුරුවෙමෙන් සෙට් එක. කොමුඩ් ලයින් එක ඔක්කොම පැකිං පාර්සල් යුනිට් ඔක්කොම යන්නේ කොමුඩ්. එන්න අපිට මේ ලයිට් එක අන්න ඒක ලයිට් එක තියෙන කරගෙන ඔය නම් කියලා ටෝච් එක යනවා ඉස්සෙල්ලා. ටෝච් එක ගන්න. හරි එන අපි මගේ බඩ පොඩ්ඩක් පෙන්නන්නකො. ප්‍රධාන අනුග්‍රහය මේ පේනනේ බඩේ ලයිට් එක කාලා හොඳටම කාලා. අනුග්‍රහය පිරීලා. ඉරිලා වාටේ. ළමයි මාස 5ක වඩක් වයි. ඔව්. මට බඩ බල්ල කියන්න පුළුවන් මාස ගානේ. නැහැ කියාවක්. ඔය නෝ මල්ලි පොඩ වෙන්න. වෙනවයි. මල්ලි පහල.